ආයුෂ බොහෝ වේවා. යාත්‍රිකයාගේ අද ගමනාන්තය වෙන්නේ ඉතා සෝචනීය කතාපුවතක් හොයාගෙන. ශ්‍රී ලංකා වාසී අපි හැමෝම වගේ දන්න තැනක් තමයි පාදනීය සිට මාර්ගාංක 57 අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව නගරයට යාබදව ඇති තේක්ක කැලේ රක්ෂිතය. ඉතින් මේ තරම් මේ ස්ථානය ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි අපේ රටේ තියෙන ලොකුම සම්පතක් වන ඒ වගේම රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන එහෙත් මේ අයගේ වටිනාකම තවමත් රටට නොදැනුණු සද්දන්ත කුලේ අලියතුන් විශාල සංඛ්‍යාවක් එකම වෙලාවේ රාත්‍රියේදී ගම් වැදීමටත් දහවල් කාලයට කැලෑ වැදීමටත් දුම්රිය මාර්ගය හා මහා මාර්ගය හරහා පාර මාරු වන එකම ස්ථානය මෙන්න මෙතන වීමයි. මේ ඔබ දකින්නේ මේ විශාල අලිහා ඇත් රංචුවට නායකත්වය දෙන කාවන්තිස්ස නම් ඇත් රජයි. මේ ඇත් රජතුමා තම රැළ රැක ගැනීමට මොනතරම් උත්සාහ දරුවත් දිනෙන් දිනම එකා දෙන්නා මොකක් හෝ හේතුවක් මත ජීවිතයට සමුදෙනවා. මේ සද්දන්තයින්ගේ අයිතීන් ඔවුන්ට ලබා දෙන්නේ කවුරුන්ද? ඒ කවදාද දවස ගානේ ඔවුන්ගේ ජීවිත තව කීයක් නම් බිලි ගන්නතුරු අපට බලන් ඉන්න වෙයිද? ඉතින් මේ අහිංසකයින්ට තවමත් හරිහැටි ඉන්න තැනක්වත් කන්න දෙයක්වත් මේ රටේ පැවතුන හා පවතින රජයන්ට දෙන්න පුළුවන් වෙලා නැහැ. ඔක්තෝබර් මාස 27 වෙනිදා රාත්‍රී 10ට පමණ දුම්රිය මාර්ගය හරහා පාර මාරු වීමට උත්සාහ කළ අලි තිදෙනෙකුගෙන් සමන්විත තුන්පත් රැණක් කොළඹ සිට අනුරාධපුරය දක්වා දිවෙන ඉන්ධන පුරවාගත් දුම්රියට එක් වරක් මාර්ගය හරහා මාරු වුණ සද්දන්තයින් තිදෙනාගෙන් එක් අයෙක් නැවත දුම්රිය මැදිරි මැදින් ගමන් කිරීමට උත්සාහ ගැනීමේදී දුම්රියේ ගැටි දුම්රිය මාර්ගයටම ඇද වැටි මීටර 150ක පමණ දුරක් ඇදී ගොස් ඇති බවයි ඔබ දැන් මේ දකින්නේ. ඉන්ධන පටවාගත් දුම්රියේ මගී ප්‍රවාහන දුම්රියක මෙන් මැදිරි මැද විදුලි පහන් නොතිබීම ඊට හේතුව වන්නට ඇතැයි යාත්‍රිකයාගේ අදහස. දිනෙන් දිනම මේ අහිමි වන්නේ අප රටට විදේශ විනිමය ගෙනන වටිනා ජීවිත නොවේද? මේ ජීවිත ආරක්ෂා කිරීම කෙනෙකුට දෙන්නෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමේ. රජයේ ඍජු මැදිහත් වීම සිදුවිය යුතුම කාරණාවකි. හොඳ වැඩපිළිවෙලක් ගෙනත් මේ ජීවිත ආරක්ෂා කරන්න කියලා පවතින රජයට බල කරන අතරෙම යාත්‍රිකයාද මේ ජීවිත රකින්නට වෙනස්ම වැඩපිළිවෙලක් සමාජයට එකතු කරන්නට බලාපොරොත්තු වෙන අතරෙම අකාලේ මියදුන මේ අහිංසක සද්දන්තයින් සියලු දෙනාට සංසාරයේ මෙවන් අකල් මරණයක් සිදු නොවේවා කියා ප්‍රාර්ථනා කරමින් යාත්‍රිකයාදට සමුගන්නවා. සියලුම දෙනාට ආයුෂ බොහෝ වේවා.